අපි අද බලමු කොහොමද රසම රස හාල්මැස්සු බෙදුමක් හදාගන්නේ කියලා. මේ සඳහා අපට අවශ්‍ය වෙනවා හාල්මැස්සු ග්‍රෑම් 100ක්, ලොකු ලූණු ගෙඩි 2ක්, නයි මිරිස් කරල් 3-4ක්, සුදු ලූණු බෙකි 2-3ක්, ඒ වගේම රම්පෙයි කරපිංචා. අපි ඉස්සෙල්ලම මේ විදියට හාල්මැස්සන්ගේ ඔළුව සහ බොකුයි ඉවත් කරගෙන හොඳින් සෝද ගන්නවා. ඊට පස්සේ ලූණු ගෙඩි දෙක මේ විදිහට පොඩිවට කපා ගන්න ඕනේ. ඒ වගේම සුදු ලූණු නයි මිරිස් ටිකත් ඒ විදිහටම කපා ගන්නවා. ඒ අතරේ අපි තෙල් එක රත් වෙන්න ලිපේ තියාගෙන රත් වුණාට පස්සේ හාල් මැස්සෝ ටික ඒකට එකතු කරගෙන හොඳින් බැද ගන්නවා. හාල් මැස්සෝ වල රන්වන් පැහැයෙනකම්ම අපි මේක බැද ගන්න ඕනේ. ඊට පස්සේ මේ හාල් මැස්සෝ ටික බෙදුනට පස්සේ ඒකේ තියෙන වැඩි තෙල් ටික වෙනත් භාජනයකට ඉවත් කර ගන්න ඕන. ඊට පස්සේ අපි මේකට එකතු කරනවා සිහින්ව කපාගත් සුදු ලූණු, නයි මිරිස්, ඒත් එක්කම රම්පෙයි කරපිංචා ටිකත් මේකටම අපි එකතු කර ගන්නවා. මං ඊට පස්සේ මේකට එකතු කරනවා කහකුඩු සල්පයකුයි කෑලි මිරිස් තේ හැඳි 2ක්. කෑලි මිරිස් වැඩි වෙන තරමට හොඳයි. ඔයාලට කැමති ප්‍රමාණයකට කෑලි මිරිස් එකතු කරගන්න පුළුවන්. මං ඒවා එකතු කරලා හොඳින් කලවම් කරගන්නවා. මම මේක හොඳින් කලවම් කරගත්තට පස්සේ මං ඊට පස්සේ එකතු කරගන්නවා සිහින්ව කපාගත් ලොකු ලූණු. ලොකු ලූණු ටික මේ විදිහට එකතු කරලා අපි හොඳට මේක කවලම් කරගන්න ඕන. දැන් නම් ඇත්තටම මාරම සුවඳක් එනවා. දැන් මම මේක වහ ගන්නවා ටික වෙලාවක් වහලා තියලා පස්සේ අපි ඒක ඇරලා ටිකක් කලවම් කරගන්නවා. කලවම් කරගෙන මම ලිප ඕෆ් කරගන්නවා. මම දැන් මේකට ලුණු ටිකක් එකතු කරගන්නවා. ලුණු අපි එකතු කරද්දී ඉස්සරවම ලුණු ඇද්ද කියලා බලන්න ඕනි. මොකද හාල් මැස්ස වලත් ලුණු තියෙනවා. මම මේ වෙලාවේදී ලිප ඕෆ් කරගෙන තමයි තියෙන්නේ. දෙහි ටිකකුත් මම මේ විදිහටම එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේක හොඳට කලවම් කරගන්නවා. මේ විදිහට තමයි හාල් මැස්ස බෙදුම හැදෙන්නේ. ඇත්තටම ඒකේ ලස්සනම සුවඳක් රසයක් වගේම ලස්සන පාටකුත් ඇවිල්ලා තියෙනවා. එහෙනම් අපි ආයෙත් අලුත් රෙසිපි එකකින් හමු වෙමු.